ඇය භාගට හගේ කෝල් එකේ පුද්ගලික කෝල් එක කරනකන් අපි ඉන්නෝනේ මෙතනට එලා හිටගෙන. ලංකාවේ අපිට නිතරම අහන්න හම්බෙන වචන දෙකක් තමයි රාජ්‍ය සේවය සහ රාජ්‍ය සේවකයෝ කියන්නේ. මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය මිනිසෙක්ගේ උපතින් ඉඳලා මරණය දක්වාම තමන්ගේ එදිනදා ජීවිතය පවත්වාගෙන යන්න තමන්ගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරගන්න තියෙන ප්‍රධානම සහ එකම යාන්ත්‍රණය තමයි රාජ්‍ය සේවය කියන්නේ. උපැන්න සහතිකේ ඉඳලා හැඳුනුම්පත පාස්පෝර්ට් එක විතරක් නෙමෙයි ඉඩමක ප්‍රශ්නයක් වුණත් ව්‍යාපාරයක් පටන් ගන්න වුණත් මොන දේ කරන්න වුණත් අපිට රජයේ කාර්යාලයකට යන්න වෙන එක අනිවාර්යයි. තමන්ගේ ජීවිත කාලය ඇතුලේ රජයේ ආයතනයකට ගොඩ නොවී ඉන්න කිසිම මිනිසෙක්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අනික තමයි රාජ්‍ය සේවය ලබා ගන්නවා කියන්නේ මිනිස්සු හිඟා කාල සේවයක් ගන්නවා වගේ වැඩක් නෙමෙයි. මේ රටේ ජීවත් වෙන හැම පුරවැසියටම තමන්ගේ බදු මුදලින් නඩත්තු වෙන රජයේ ආයතනයකට ගිහින් තමන්ට අවශ්‍ය සේවය නියමිත වේලාවට ගෞරවනීය විදිහට ලබා ගන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. අයිතිය කොහොම වුණත් මේ රටේ ජීවත් වෙන ඕනම සාමාන්‍ය මිනිසෙක් කියන්නේ රජයේ ආයතනයකට ගිහින් වැඩක් කරගන්නවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද කියන එක ගැනයි. තමන්ගේ තියෙන වැඩ ඔක්කොම දාලා රජයේ ආයතනයකට ගිහින් වැඩක් කරගන්න යන මිනිස්සු ගොඩක් වෙලාවට ආපහු වෙන්නේ තමන්ගේ කාලය, ශ්‍රමය, සල්ලි ඔක්කොම වියදම් කරගෙන තමන් කරගන්න ගියපු වැඩෙත් කරගන්නේ නැතුව. මොකද පෝස්ටර් ගහලා කැන්වසින් ගිහිල්ලා ඇමතියෙකුට ගොට්ටල්ලලා රස්සාගත්තු උන් එකෙක්වත් හරියට දන්නේ නැහැ රාජ්‍ය සේවය කියන්නේ මේ රටේ පුරවැසියන්ට සේවය කරන එකට කියලා. හැබැයි එහෙම උන් රජයෙන් පඩි අරන් තමන්ට පැවරිලා තියෙන රාජකාරිය ඇරෙන්න අනිත් හැමදේම කරන්න දන්නවා. නිකමට හිතන්නකෝ ඔයා මොකක් හරි වැඩක් කරගන්න දවසක් වෙන් කරන් ඔයාගේ අනිත් වැඩ ඔක්කොම දාලා රජයේ ආයතනයකට ගිහින් නිලධාරියෙක්ව හම්බෙන්න ගියා මේ නිලධාරියා ඔයාව 7-5කට ගණන් ගන්නේ නැතුව ඔයාගේ ඉස්සරහම පැය ගාණක් හොරගෑනියෙක් එක්ක ෆෝන් එකෙන් හුරතල් වෙවි හිටියොත් ඔයාට මොන වගේ හැඟීමක් දැනෙයිද? අද පෙන්වන්න හදන්නේ රාජ්‍ය සේවය වගේම මිනිසුන්ගේ වටිනා කාලය විනාශ කරන ඒ වගේ කාලකන්ණි රජයේ සේවකයෙක්ව. මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. ඇය භාගට හගේ කෝල් එකේ පුද්ගලික කෝල් එක කරනකන් අපි ඉන්නෝනේ මෙතනට එලා හිටගෙන. මොකද සීලෙන් කරගන්න දෙන්නේ මොනවද සීල මහත් වෙනවා
එයා තමයි මෙහෙ එනවා කියලා ඔයා ඒ දැක්කේ තමන්ගේ රාජකාරී පුටුවේ ඉඳගෙන තමන්ව හම්බෙන්න ආපු අසරණ මිනිස්සුන්ව සත්ත පහකට ගණන් ගන්නේ නැතුව තමන්ගේ පුද්ගලික දුරකථන ඇමතුමක ඉන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක CEO කෙනෙක්ගේ හැසිරීම. මේ වීඩියෝ කරන ගෑනු කෙනා කියන විදිහට තමන්ගේ හදිසි ප්‍රශ්නයක් විසඳ ගන්න කුරුණෑකල ඉඳලා ත්‍රිකුණාමලයට මාරම දුරක් ගෙවාගෙන තමන්ගේ පොඩි දුවත් එක්ක ආපු මේ අම්මව විනාඩි 45ක් තිස්සේ මේ නිලධාරියා මේ විදිහට රස්ති අඩු කරලා තියෙනවා. මේ රජයේ නිලධාරියා කියන එක තමන්ගේ ඉස්සරහට ඇවිත් තමන් එක්ක කතා කරන්න බලන් ඉන්න මිනිස්සයාගෙන් කට ඇරලා මොකටද ආවේ කියලා අහන්නේ නැතුව අතින් පොඩ්ඩක් ඉන්න කීකේ තමන්ගේ කෝල් එකේම ඉන්නවා. යකෝ කෝල් එකක් ඕනම වෙලාවක ගන්න පුළුවන්. ඒ වගේද සල්ලි වීදම් කරන් වෙලාව නාස්ති කරන් කාර්යාලයට එන මිනිස්සයා. ඒ මිනිස්සයාගේ වැඩේ කරලා දෙන එකනේ හරිනම් ප්‍රමුඛතාවය දීලා කරන්න ඕන. ලංකාවේ රාජ්‍ය සේවයේ ආයතන සංග්‍රහයට අනුවත් රාජකාරී වෙලාව ඇතුලේ මහජන සේවයේ ප්‍රමාද වෙන විදිහට තමන්ගේ පුද්ගලික වැඩ කරන එක වගේම ජංගම දුරකථන භාවිතයත් සම්පූර්ණයෙන්ම විනය විරෝධී වැඩක්. මොකද මේ නිලධාරීන් පඩිගන්නේ ඔය පුටුවල වාඩි වෙලා සැප විඳින්නේ මේ රටේ අහිංසක මහජනතාවගේ බදු සල්ලි වලින්. හැබැයි ඒ වුණාට මුන් ගැන හිතන් ඉන්නේ මුන්ගේ පරම්පරාවෙන් හම්බුන බූදලෙන් රට පාලනය කරන රජවරු කියලා. තමන්ට සිද්ධ වෙන මේ අසාධාරණ ඉවසන්න බැරිම තැන තමයි මේ ගෑනු කෙනා මේක වීඩියෝ කරලා රටටම පේන්න සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා තියෙන්නේ. මෙන්න මේ වගේ සීමිත පිරිසකගේ කාලකන්ණි හැසිරීම නිසා තමයි සමස්ත රාජ්‍ය සේවයම අද වෙනකොට මිනිසුන්ගේ පිළිකුලට ලක් වෙලා තියෙන්නේ. මේවා ගැන පැමිණිලි කෙරුවත් ගොඩක් වෙලාවට මේ පැමිණිලි විභාග කරන්නෙත් මේ වගේ උම්ම තමයි. උන් හැම වෙලේම මහජනතාවට වෙච්ච අසාධාරණ ගැන බලන්නේ නැතුව තමන්ගේ කව බේර ගන්න නිසා තමයි මේ වගේ පින්පඩි ගන්න ගෝතයෝ උසස් වීමුත් අරගෙන තවමත් රාජ්‍ය සේවයේ ඉන්නේ. මේ වගේ එකකට උසස් වීමක් එක්ක ස්ථාන මාරුවක් හරි පඩිත් එක්ක මාසෙක විතර වැඩතහනමක් හරි ඇරෙන්න හරි හමන් දනුවමක් දුන්නා කියලා අපිට කවදාවත් අහන්න ලැබිලා නැහැනේ. ඒකෙන් වෙලා තියෙන්නේ මේ වගේ අසාධාරණකම් වලට විරුද්ධව කතා කරන මිනිස්සු තවත් ඇලිලා තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැති උන්ගෙන් රාජ්‍ය සේවය පිරෙන එක. මේ ගැන ඔයා මොකද හිතන්නේ? රාජකාරී වෙලාව ඇතුලේ මිනිසුන්ගේ වටිනා කාලය මේ විදිහට සෙල්ලමට ගන්න තමන්ගේ වගකීම් පැහැර හරින මෙන්න මේ වගේ ඔළුවේ දිමිච්ච නිලධාරීන්ගේ වැඩ තහනම් කරලා වහාම ගෙදර යවන්න ඕන නැද්ද? ඔයා රජයේ ආයතන වලට ගියාම මේ වගේ නිලධාරීන් හම්බෙලා නැද්ද? ඔයාගේ අදහස් හැම එකක්ම අනිත් අයට බලන්න පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරලා රාජ්‍ය සේවයේ ඉහළ බලධාරීන්ගේ ඇස්සරණකම් ලංකාවටම පේන්න ෂෙයා කරන්න. මේ වගේ අපේ රටේ සිද්ධ වෙන අසාධාරණකම් සහ නිලධාරීන්ගේ හෙළුව පෙන්වන අපේ හාලියා YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.